හරි. එතකොට අපි පළවෙනි ප්‍රශ්නත් ඇරලා මේ ටික කතා කරගෙන ගිහින් තියෙන. එතකොට අපිට තව ඉතුරු වෙන්නේ සමාගම් ගාන. එතකොට අපිට හැම වෙලේම පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි කියලා දන්නවා. සමාගම් ගාන අනිවාර්ය වේ. සමාගම් කියන්නේ කේල්සාමි ව්‍යාපාර අනිවාර්යයි, ඒක අතහැරෙන්නේ නැහැ. එතකොට මේතන දැන් අහන්නේ සංශෝධිත මුදල් ගිණුම බැංකු සිස්ටම් ප්‍රකාශ අවිනිශ්චිත ගිණුම් ලාභ අරමුණු කරන ගත් ව්‍යාපාර හා නිෂ්පාදන ගිණුම් නැහලා තියෙන. හැබැයි ඊළඟ අවුරුද්දේ කියන්නේ අපේ දැන් පේපර් එකේදී ඔය හතර වෙනස් වෙන්න පුළුවන්. මම අනිවාර්යෙන් විශ්වාස කරනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් එයි කියලා. ඊට අමතරව මේවා වෙන්නත් පුළුවන්. මේ මොනවා ඒද කියන්න බෑ. එතකොට අපි හැම පාඩමකටම ලෑස්ති වෙනවා. මම පේපර්ස් අරන් බැලුවා කතා කරන්න. ඒ වුණාට පරණ සිලබස් එකේ ඒ වගේ අදාළව නැහැ. මුදල් ප්‍රවාහ ප්‍රකාශය එහෙම නැහැ. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ. මම පළවෙනි පාඩමේ දැන් ප්‍රශ්නද කතා කරනවා. සමාගම් ගාන ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම්. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම මුදල් ප්‍රවාහ ප්‍රකාශ බලා ගන්න ඕනේ. ඊට පස්සේ තව තියෙනවා නේද අර සුළු මුදල් පොත්, මුදල් ලැබීම් කිරීම channel ඒ වගේ ගන්නවල තියෙන ඒ ගණන් ටික බලා ගන්න ඕන. කොහොම හරිද කියන එක කියන්න බෑ. සමාගම් ගානයි මේ ගානයි විතරයි වෙනස්. සමාගම් කියන කේලසාමී ගානයි විතරයි වෙනස් වෙන්නේ. නැත්නම් අනිත් ගණන් ටික වෙනස් වෙලා එන්න පුළුවන්. මේක අනිවාර්ය ප්‍රශ්නයක් නේ. කියන්නේ කොහේ පළවෙනි පරණ සිලබස් වලත් මේ ගානේ තියෙන තැනවත් වෙනස්ලා නැහැ. මේක මෙතන අහනවා. එතකොට අපි එමු ප්‍රශ්නෙට. අඛණ්ඩ පැවැත්ම සංකල්පය කියන්නේ මොකක්ද? අපි දන්නවා ව්‍යාපාරයක් කරගෙන යද්දී එක මග නතර වෙන්න පුළුවන්. හැබැයි ඔතන සංකල්ප වල හැම වෙලේම අපි කරන්නේ උපකල්පනනේ. ඒ කියන්නේ එක්කෝ පාඩු වෙලා හින්දා හෝ නැත්තම් මොකක් හරි අනතුරන් නිසා හෝ නැත්තම් අයිත්කරුමිය ගිහින් හෝ කෙවලසම ව්‍යාපාරන්නේ මොකක් හරි හින්දා ව්‍යාපාරය මග නතර වෙන්න පුළුවන්. බෑ අඛණ්ඩ පැවැත්ම සංකල්පෙදි කියන්නේ ව්‍යාපාරය අනාගතයේදී ක්‍රියාත්මක වෙනවා කියන එක උපකල්පනය කරගෙන තමයි ගිණුම් සකස් කරන්න කියන්නේ. එතකොට අඛණ්ඩ පැවැත්ම සංකල්පය යන ව්‍යාපාරය අනාගතයේදී ක්‍රියාත්මක වෙනු ඇතැයි උපකල්පනය කිරීම එනම් වසා දැමීමක් හෝ විකිණීමේ අරමුණක් නොවන බව පිළි නොගන්නා බව කියන එක ලක්ෂණ දෙකකින් කියන්න පුළුවන්. ඊට පස්සේ ගිණුම්කරණය ගැන තොරතුරු ගැන ඇල්මක් දක්වන පාර්ශ්ව තුනක් සඳහන් කර මක් දැක්වීමට හේතු. එතකොට ගිණුම්කරණය ගැන අපිට කියන්න පුළුවන් කොටස් හිමියන්නේ ෂෙයා හෝල්ඩර්ස් කොටස් හිමියන්. එතකොට යාළගේ ප්‍රධාන අරමුණ තමයි ව්‍යාපාරයේ පවතින එක තහවුරු කරගන්න, ලාභය උපරිම කරගන්න, එයාලගේ ධනය උපරිම කරගන්න, ඊගාවට වැඩ කරන සේවකයෝ ගත්තොත් රැකියාවේ සුරක්ෂිතභාවය, සාධාරණ වැටුපක් වගේ දේවල්. තව කවුද? එතකොට ඒ අභ්‍යන්තර ප්‍රාර්ශන එතකොට බාහිර පාර්ශවයක් විදිහට රාජ්‍යය ගත්තොත් එයාලගේ බලාපොරොත්තුව තමා මොනවද ටැක්ස් බදු අය කරගන්න එක. හරි. ගිණුම්කරණයේ ප්‍රධාන කාර්යයන් 6ක්. මේක කැම්පස් එකේ උගන්වලා තියනවා. එහෙමයි. මම සිංහලෙන් තමයි කිරුවේ. හැබැයි මට දැන් A-level සිංහලෙන් කරලා තියෙන්නේ. හැබැයි ආයේ A-level පොත් හොයාගෙන පාඩම් දිග කරගෙන මට මේ වගේ සිංහල වචන හොයන්න බෑ. මම Google Translate ගහලා හරි ඒ සිංහල වචනේ හෙව්වට මං හිතන්නේ ඒ 100%ක් හරි සිංහල වචන එන්නේ කියලා. මොකද මම සිංහල මීඩියම් කරපු හින්දා මම දන්නවා මේ මට වචන දැක්කම මතක් වෙනවා මේකයි මේ කියන එක. හැබැයි හරියට මතක නැහැ. එතකොට මෙහෙම මම උත්තර ටික මට තේරෙන විදිහට කියන්නම්. මෙන්න මේක තමයි ඔය අහන්නේ. මේකේ සිංහල වචන ටික තේරෙන විදිහට කියන්නම්. ඔයාලා
දාන්න කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවනේ. එතකොට ඉතින් රෙකෝඩින් එක මේක බලද්දි වීඩියෝ එක මේකයි කියන එක අනිත් කෙනෙක්ටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔයාලගේ දැනුමත් වර්ධනය වෙනවා. තව කෙනෙක් ඉගෙනත් ගන්න. එතකොට අයිඩෙන්ටිෆිකේෂන් කියන්නේ හඳුනා ගැනීම. රෙකෝඩ් කියන්නේ ඔතන කෙටලෝ තියෙන රෙකෝඩ් කියන්නේ වාර්තා කිරීම. ක්ලාසිෆයි කියන්නේ වර්ග කිරීම. සමරයිසින් කියන්නේ සාරාංශ කිරීම. ඇනලයිස් ව්‍යුහගත කිරීම කියලා එකට මොකද්ද එකම ද කියන එක එතන අනිත් එක ඊගාට කමියුනිකේෂන් කියන්නේ මේ sannivedana අනාගත තීරණ ගන්න තොරතුරු sannivedanaya කරන එක. මේ හය සිංහල වචන හරිද කියන එක කියන්නේ ඉංග්‍රීසි මීඩියම් කෙනෙක් බලනවා නම් උත්තරය ඔන්න ඕක. අනිත් එක මේ උත්තර ටික ඉංග්‍රීසියෙන් ලියලා තියෙන Google Translate පාවිච්චි කරලා මේ පුළුවන් තරම් try කරුවා සිංහල වචන හොයාගන්න සමහර ඒ වගේ ආවා සමහර ඒ වගේ ආවේ නැහැ මේ කියන්නේ ආවේ නැහැ කියන්නේ මොකක් හරි වචනයක් එනවා උනාට මම සිංහල මීඩියම් වලින් කරපු හින්දා මම දන්නවා ඒකම නෙමෙයි හරිම වචන කියලා. එතකොට ඔයාලා මේ කියන එකට සිංහල වචන කමෙන්ට් එකක් දාන්න. ප්‍රයිමරි බුක් එහෙම නැත්නම් මූලික සටහන් පොත වෙන්නේ මුලින්ම කෑෂ් රිසිප්ට් ජර්නල්. ඒ කියන්නේ එතකොට මුදල් ලැබීම් ජර්නලය. එතකොට මූලාශ්‍ර ලේඛනය වෙන්නේ කෑෂ් රිසිප්ට්. ඒ කියන්නේ ලදුපතනේ. ලදුපත. එතකොට එක් මූලික සටහන පොතකට අදාළ එක් ගනුදෙනුවක් වෙන්නේ මුදල් හෝ චෙක්පත් ලැබීම් අපි සටහන් කරනවා. ගාව එක දෙවෙනි එක කෑෂ් පේමන්ට් ජර්නල්. ඒ කියන්නේ මුදල් ගෙවීම් ජර්නලය. පේමන්ට් වවුචර්. ඒ කියන්නේ ගෙවීම් වවුචර් කියන එක වෙන්නේ නැති. උදාහරණයක් තමයි චෙක්පත් වලට ගෙවීම් සටහන් කරනවා. ඊගාවට තව මොනවද? ගාඩ මොනවා හරි භාණ්ඩයක් අත්පිට මුදලට ගන්නවා නම් ඒක අපි සටහන් කරන්නේ ඒකේ. ඊගාට returns outward journal. ඒ කියන්නේ returns outward කියන්නේ මං හිතන්නේ ආපස්සු එවුම් ජර්නලය. ඩෙබිට් නෝට් කියන්නේ මට ෂුවර් නෑ එක්කෝ හරපත නැත්තම් බැරපත. ඔය දෙකෙන් එකක්. ඩෙබිට් නෝට් කොහොම හරි මූලාශ්‍ර ලේඛනය වෙන්නේ මොකද්ද කියන එක දාන්න. එතකොට ඒකේ සටහන් කරන්නේ ආපස්සු එවුම් ගනුදෙනු. ඒ කියන්නේ ආපස්සු එවුම් කියන්නේ ණයට වික්කහමනේ ආපස්සු එන්නේ. එතකොට ආපස්සු එවුම්. ජර්නල් වවුචර්. එතකොට ජර්නල් වවුචර් කියන පොදු ජර්නලය කියන එක මූලාශ්‍ර ලේඛනය වෙන්නේ සොරි මූලික සටහන් පොත ජෙනරල් ජර්නල්. එතකොට පොදු ජර්නලය ජර්නල් වවුචර් තමයි මූලාශ්‍ර ලේඛනය. ඒක ඒ විදිහටම වෙන්න ඕන සිංහලනුත් ජර්නල් වවුචර්. එතකොට මුදල් ලැබීම් පතේ මුදල් ගෙවීම් පතේ මුදල් ආපසු එවුම්පත් මුදල් සොරි මුදල් ලැබීම් ජර්නලය මුදල් ගෙවීම් ජර්නලය ආපසු එවුම් ජර්නලය ආපසු යවුම් ජර්නලය අනිත් තව මොනවද තියෙන්නේ? ඒ වගේ ඒවට අදාළ නැති විකුණුම් ජර්නල් ගැනුම් ජර්නල් ඒවට අදාළ නැතුව වෙන සියලුම ගනුදෙනු සටහන් කරන්නේ මේකේ. ඊට පස්සේ අලංකිත සේල්ස් ජර්නල් විකුණුම් ජර්නලය සේල්ස් ඉන්වොයිස් කියන්නේ විකුණුම්පත් කියන එක වෙන්න ඕනේ. එතකොට ණයට විකුණන සියලුම ගනුදෙනු සටහන් වෙන්නේ මේ වගේ. එතකොට මේකට ඔයාලට ලියන්න පුළුවන් තව පර්චේස් ජර්නල් කියන්නේ ගැනුම් ජර්නලය ඒකට අදාළ තව මොනවද? ආපසු එවුම් ලියුවා ආපසු එවුම්පත් ලියන්න පුළුවන්. ඒ වගේ ලියලා උදාහරණයක් ලියන්න පුළුවන්. සමාගමක සැබෑ ආර්ථික කාර්යසාධනය තක්සේරු කිරීමේදී මූල්‍ය ගිණුම් කරන තොරතුරු වල සීමාවන් තුනක්. හැම වෙලේම කැම්පස් එකේ නෝට් එකේ තියෙන විදිහට උත්තර ලියන්න බලන්න. කැම්පස් එකේ නෝට් එකෙන් පිට උත්තර ලියන්න එපා. ඔය තියෙනවනේ AIX යූස් කරනවනේ chat GP එකයි මේකයි කියලා. එතකොට ඒකෙන් එන හැම උත්තරයක්ම 100% හරි කියලා ලියන්න එපා.
කැම්පස් එකේ උගන්වලා නැහැ කියන එක විභාගෙට අහන්නේ මේක අනිවාර්යෙන් කැම්පස් එකේ උගන්වලා තියෙන්න ඕන විභාගෙට අහන්න. එතකොට නෝට් එක පෙන්නුවොත් ඔය ඉමිටේෂන් ඔය හරියට දීපේ. අමිත මේක ගැන තමයි අහන්නේ. එතකොට අපි මොකද්ද ප්‍රශ්නෙට අහන්නේ? සම්භාව්‍යමක ආර්ථික කාර්ය සාධනයට නිදසුන් දක්වමින් පැහැදිලි කරන්න ඕනේ. එතකොට අපිට කියන්න පුළුවන් පළවෙනි එක විදිහකට මූල්‍ය ගණිතමු විතරයි මූල්‍ය ගිණුම්කරණයේදී සටහන් වෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට සේවක තෘප්තිය, කීර්තිනාමය, බ්‍රෑන්ඩ් වැලියු එක කියන්නේ වෙළඳ සන්නාමයේ වටිනාකම කියන එක වෙන්න ඇති. ඇතුළත් වෙන්නේ නැහැ කියලා අපිට කියලා. ඒ කියන්නේ මුලින්ම කියන්න ඕන මූල්‍යමය ගණන විතරක් ඇතුළත් නැහැ. ඊට පස්සේ රෝලකින් කියන්න සේවක තෘප්තිය, කීර්තිනාමය ඒ වගේ දේවල් ඇතුළත් නෙවෙයි කියලා උදාහරණයක් විදිහට කියන්න මේ කම්පැනි එක කියන්නේ සමාගම් සතුව හොඳ කීර්ති නාමයක් ඇතුළත් වෙනවා කියන්නේ ඒක ව්‍යාපාරයට වත්කමක්. හැබැයි ඒක මූල්‍ය ගිණුම් කරණය තුල ඇතුළත් වෙන්නේ නැහැ. ආන් ඒ විදිහට ඊළඟ කරුණ changes in money. මුදලේ වටිනාකම නැහැ. සිංහලෙන් කිව්වොත් හරියට මුදල් වටිනාකමෙහි වෙනස්කම් නොසලකා හැරීම. අපි දන්නවනේ කියන්නේ දැන් අපි අද රුපියල් 10,000කට බඩුවක් ගත්තොත් තව මාසයක් දෙකක් යද්දී ඒක ගොඩක් දුරට 12,000ක් 15,000ක් විදියට වෙනස් වෙනවා. හැබැයි මූල්‍ය ගිණුම්කරණය තුළ මේක ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට ඒක කියලා උදාහරණයක් විදිහට කියන්නේ 2010 දී අපි ගත්ත ඉඩමක් හිතන්නකෝ ලක්ෂ 10කට ඒක තමයි මූලගිණුම්කරණය තුළ තුලත් වෙන්නේ වර්තමානයේ වේදී 2025 වෙද්දී ඒක මිලියන ලක්ෂ 10කටනේ ගත්තේ. එතකොට ලක්ෂ 20ක් 30ක් වුණා කියලා ඒක මූලගිණුම්කරණය තුළ තුලත් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. නිදසුන් තුනක් නහන්නේ. Based on calculations and estimates. ගණනය කිරීම සහ ඇස්තමේන්තුගත මත පදනම්ව. ඒ කියන්නේ ෂෙය කිරීම ප්‍රොවිෂන්ස් කියන්නේ මොනවද? ප්‍රතිපාදන ෂය ප්‍රතිපාදන වගේ දේවල් පදනම් වෙන්නේ ඇස්තමේන්තු මත. උදාහරණයක් විදිහට කිව්වොත් අපි යන්ත්‍රයක් ගත්තාම ඒකේ අපි කියන්නේ අර මොකක්ද useful life එහෙම නැත්නම් මේ ඵලදායී ජීව කාලය වසර 10යි කියලා ඇස්තමේන්තු කරනවා. හැබැයි සත්‍ය తත්වය ඒකේ අවුරුදු 8ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 12ක් වෙන්න පුළුවන්. ආන් ඒක තමයි කියන්නේ.
ගිණුම් කරන හරි ඒක. එතකොට ඒ වගේ තව දැන් මම පෙන්වන්නේ. මෙතන තියෙන ඕන එකක්. මෙතන තියෙන මේ ඕන එකක් ලියන්න. ඔයාලට දැන් මේක සිංහලෙන් උගන්වද්දි ලෙක්චර් ගන්නන්න නැතිනේ. ගිණුම් කරන ප්‍රමිත සැකසීමේ ප්‍රධාන අදියර සහ මේ එක් එක් අදියරේදී සම්බන්ධ වන පාර්ශ්ව. කැම්පස් එකේ නෝට් එකෙන් පිට යන්න බජට් කීපිකෙන් ඇහුව ගමන් කියන්නේ තනි බොරු. කියන ඇත්ත තනි. ඇත්ත මේ හරි බොරු හරි මන් දන්නේ නැහැ. හැබැයි කැම්පස් එකේ නෝට් එකේ අපිට මෙන්න මේක ගැන තමයි මේ අහන්නේ. මම ඒක කොහොමද හරියටම කියන්නේ කිව්වොත් විනාඩියක් දෙන්න. මේකට උත්තරේ ලියන්න ලේසි. මෙන්න මේකෙන් බලපන් මේ. හරිද? එතකොට මේකම තමයි. එතකොට දැන් මේක ගැන තමයි කියන්න ඕනේ. මොකක්ද අහන ප්‍රශ්නේ? අදියර. මුලින්ම අදියර කියන්න ඕනේ. එතකොට මෙන්න මේ ඊතල මගින් තමයි මේ අදියර පෙන්නලා තියෙන්නේ. මේකෙත් මට කියන්න තියන්නේ හරියටම සිංහල වචනේ කියන්න දන්නේ නැහැ. මොකද මම මේක සිංහලෙන් ඉගෙනගෙනවත් නැහැනේ. මෙහෙම එකක් A levels වලට නැහැනේ. එතකොට Google Translate වලින් තමයි අහන්න වෙන්නේ මොකද්ද කියලා. එතකොට Google Translate වලින් app points කියලා පළවෙනි අදියර කිව්වහම සිංහලට එන්නේ පත් කරයි කියලා. පත් කරයි කියන එක මම දන්නේ නැහැ. මේ ඒක එහෙමනම් හරි එහෙම නෙමෙයි නම් කවුරු හරි කියන්නේ. එතකොට ඒකට සම්බන්ධ ප්‍රධාන පාර්ශවය වෙන්නේ මුලින්ම මෙන්න මේක. IFRS Foundation. එතකොට ඒක තමයි ප්‍රධාන පාර්ශවය වෙන්නේ. එතකොට ඒකේ key activities එහෙම නැත්නම් කාර්යභාරය සම්බන්ධ වෙන පාර්ශවය වෙන එක කාර්යභාරය. Ensure the independence of the organization and manage its financial resources. ඒ කියන්නේ මූල්‍ය සම්පත් කළමනාකරණය සහ සංවිධානයේ ස්වාධීනත්වය තහවුරු කිරීම. ඊට පස්සේ overseas. IABS IABS කියන එක මන්ට මතක නැහැ මෙතන තියනවාද කියලා. IABS නැහැ. හැබැයි අපිට උගන්වලා ඇත්තේ. මේ තියෙන මේ ගැන උගන්වලා තියෙනවා. එතකොට ඒකේ සමස්ත ක්‍රියාවලියම අධීක්ෂණය කරන එකත් මේ තියෙන එකම කියනවා. IFRS වගකීම. ඊට පස්සේ ඊළඟ එක මේකන ඊළඟ අදියර වෙන්නේ මේක. එතකොට
ට්‍රාන්ස්ලේට් කරලා බලන්න මොකක්ද ඒ වචනේ කියලා. ඒකේ කොටස් දෙකක් තියෙනවා. හ්ම්. මේ මේ පැත්තට සහ මේ පැත්තට. එතකොට පළවෙනි අදියර වෙන්නේ රිපෝට්ස් කියන්නේ වාර්තා කරනවා කියන එක කාටද? වාරකරුවන් කියලා එන්නේ. එතකොට වාර්තා කිරීම මුලින්ම මෙයාලට එනවා. මෙයාලගේ එතකොට පළවෙනි කොටස වෙන්නේ IASB එක. මෙතන. මේ පැත්තට කිව්වනේ. මේ පැත්ත ගැන කිව්වා. එතකොට මෙතන තුනටම තියෙනවානේ. පළවෙනි එක වෙන්නේ මේක IASB එක, ඊළඟ එක වෙන්නේ මේක. එතකොට මේක ඊළඟ පියවරේදී තමයි ඇඩ්වයිස් කියලා මේක ගැන කියන්නේ කොහොමද කියන්නේ? මොකද දැන් මේක කළු පාට ඉරි වලින් ගිහු ඊළස් මේක ගිහින් තියෙන නිල් පාට ඉරි වලින්. නිල් පාට ඉතල වලින් මේකයින් මෙතනට සම්බන්ධ වෙලා තියෙන මේක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ නිල් පාටම වලින්. ඒ කියන්නේ මේක මෙතනට. එතකොට තුන්වෙනි පියවරට තමයි ඇඩ්වයිස් කියන එකට මේක ගැන කතා කරන්න ඕන. දැන් මෙතන ඊතල දෙක අනුව මේකයි කතා කරන්න ඕනේ. එතකොට මුලින්ම මේක ගැන කතා කරුවොත් IASB International Accounting Standard Board තමා රිපෝට්ස් කරන පළවෙනි පාණ්ඩය වෙන්නේ. එතකොට එයාලගේ කාර්යභාරයන් වෙන්නේ accounting standards නව ගිණුම්කරණ ප්‍රමිති සකස් කිරීම සහ සාකච්ඡා කිරීම. ඊට පස්සේ සකස් කිරීම හා සාකච්ඡා කිරීම. ඊට පස්සේ අවසාන ප්‍රමිතිය නිකුත් කරන එක. ක්‍රියාකාරකම් සහ ක්‍රියාවලිය වාරකරුවන් වෙත වාර්තා කරන එක. ඊගාට මෙයාලගේ ප්‍රධාන කාර්යයන් වෙන්නේ වැඩේ උනේ බහුතරයක් සිංහල මීඩියම් වෙලා ඉංග්‍රීසි මීඩියම් මම ඉංග්‍රීසි මීඩියම් කරන්න ගත්තේ. මට දැන් මේවට කියන සිංහල වචන ගන්න ලොක්කමක් නෙමෙයි. අනේ නෑ. එතකොට shoes interpretations කියන්නේ අර්ථ නිරූපණ නිකුත් කිරීම කියන එක. Clarifies technical issues that arise when මෙතනින් එහාට රෙකෝඩින් එක ඇහි තමයි මම සුප්පත් චෙක් කරන්න මොකද වාහින උදේ පාන්දරම 6:31 වෙලා ඇහි ඒක තමයි. ක්‍රියාත්මක කිරීමේදී පැනනගින තාක්ෂණික ඒක පැහැදිලි කරන්න. මේක ප්‍රධාන කාර්යය. අවප්‍රමිත ක්‍රියාත්මක කිරීමේදී පැනනගින තාක්ෂණික ගැටලු
පැහැදිලි කරයි අර්ථ නිරූපණ ඉදිරිපත් කරයි මෙයාලගේ ක්‍රියාකාරකම් සහ විසඳුම් IASB වෙත මෙයා වෙත ඉදිරිපත් කරා. හරිද? ළඟට ඇඩ්වාන්ස්. ඊළඟ අධ්‍යයන. සිංහලෙන් නම් උපදෙස් දීමනේ වෙන්නේ නැති. ඉතින් ඒකේ ඉංග්‍රීසි සිංහල වචන හොයලා ලියා ගන්න. එහෙම නැත්නම් ඔයාලා ඉංග්‍රීසියෙන් උත්තරේ ලියන්න. මම දන්නේ නැහැ එහෙනම් පුළුවන් ද වෙයි ඒ කාලේ ලෙක්චර්ස් වල කියලා අපි ඔයාලට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් ද කියලා. එතකොට පාර්ශවය වෙන්නේ මෙහා. IASB මෙයාට. මෙයාට උපදෙස් දීම තමයි මෙයාගේ කාර්යය වෙන්නේ. කාර්යයක් කිව්වොත් ප්‍රමුඛතා මතුවන ගැටලු සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් ඒකාබද්ධ කිරීම. හරි. ඊළඟ ප්‍රශ්නට ගියහම අහන්නේ වලාකුළු ගිණුම්කරණයේ බලපෑම පැහැදිලි කරන්න කියලා. මම දන්නවා මේක ලෙක්චර් එකේ ගන්නවද නැද්ද කියන්න කොහෙන් හරි මට මතක නැහැ එක්කෝ ඔයාලගේ ගෲප් එකට එහෙම නැත්නම් දාසිස්ටුනේ අපේ ගෲප් එකට මෙන්න මේ නෝට් එක ෂෙයා වෙලා තිබ්බා. මේක කැම්පස් එකේ උගන්වන්න ඕන කියලා දෙයක් නැහැ. මොකද අර අලුත් දේවල් කොහොමත් ප්‍රශ්නයකට දෙකකට අහනවනේ අර අපිට මතකයිනේ A level BS පේපර් එකේ අන්තිමේට සලකුණු හතරක් දීලා ලියන්න කියනනේ සලකුණු හතර මොකක්ද කියලා. හැබැයි ඒක විභාගෙට ගොඩක් දුරට උගන්වන අඩුයිනේ. හැබැයි අපේ සාමාන්‍ය දැනුමින් ඒක ලියන්න පුළුවන්. ඒ වගේ මේක ලියන්න පුළුවන්. දැන් මේ වගේ අනිවාර්යෙන් උගන්වන්න ඕනේ. මේක එහෙම දෙයක් වෙන්නේ නැති ගණන්න නැතුව ඇති ගොඩක්. කොහොම හරි එතකොට මේක මම එහෙම ගෲප් එකකින් ගත්ත නෝට් එකක් මේක කාගේද කියනවත් මොකුත් මම දන්නේ නැහැ. ඒ උකනාට thank you මේක මම මේ ඔයාලට උත්තර ටික කියලා දෙන්න ගත්තොත් මේක ඉතින් මේ විදිහටම ලියුවා ඉතරයි. බලපෑම් පැහැදිලි කරන්න. එතකොට පදම හතරක්වත් ලියන්න ඕන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඉතින් ඒකේ විදිහටම පැහැදිලි කරලා තියෙනවා. නේ? දෙවෙනි එක ප්‍රපත්‍යතාව සහ සහයෝගීතාව අන්තර බන්ධාවයක් පමණක් තියෙනවා. අපි දන්නවනේ අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් විතරයි ඕනේ. අපිට දැන් මගේ ෆෝන් එක කොහොමද තිබ්බා කියලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියනවා නම් පාස්වර්ඩ් ඊමේල්ස් මතකයි නම් මට මගේ iCloud එකට ලොග් වෙන්න පුළුවන්. ඒක තමයි. එතකොට ගිණුම් කරන හැටි ගිණුම් කරන වෙබ්සයිට් වලට හරි මොනවට හරි යන්න පුළුවන්. ඊට පස්සේ පිරිවෙල අඩුයි. දත්ත ආරක්ෂාව තීරණ ගැනීමේ හැකියාව වැඩි වීම. හරි. ඊළඟට අපේ ඊළඟ පේපර් එක නම් ඒ අර්ග ලකුණු 25 හරි. මූල්‍ය ගිණුම් තොරතුරු භාවිතයට ගන්නා පාර්ශ්ව හතරක් සඳහන් කරන්න. ඉතින් අපිට ඕන කෙනෙක් ලියන්න පුළුවන්. කළමනාකරුවන්, කොටස් හිමියන්, කාර්ය ආයතන, ණය මොකද්ද සැපයුම් කරුවන් නේ ක්‍රෙඩිටර්ස් සැපයුම් කරුවන් ඕන එකක් ලියන්න පුළුවන්. මූලික උපකල්පන දෙක අපි උපචිත පදනමට සහ මොකද්ද ගෝයින් කන්සර්න් කියන්නේ මේ අඛණ්ඩ පැවැත්මනේ. අඛණ්ඩ පැවැත්ම
සංකල්පයට අනුව තමයි හදන්නේ. ම්ම්. ප්‍රධාන කොටස්. ම්ම්. පළවෙනි කොටස පැහැදිලි කරන්න කියලාත් කියනවා. පළවෙනි කොටස වෙන්නේ මූල්‍ය වාර්තාකරණය අරමුණු. එතකොට the main objective ආයෝජකයින් සැපයුම්කරුවන් සහ අනෙකුත් කොටස්කරුවන්ට මොනවද මේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් මූල්‍ය වාර්තාකරණය තුලින් තොරතුරු සපයන එක සමහා පළවෙනි මුල්ම අරමුණ වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටස වෙන්නේ පළවෙනි එක objective of financial reporting. ඒ කියන්නේ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ. දෙවෙනි එක වෙන්නේ තොරතුරු වල ගුණාත්මක භාවය. එතකොට ඒ යටතේ අපි 3යි 6ක් කතා කරනවා. එතකොට ලකුණු 4යිනේ. එකින් එක විස්තර කිරීමක් මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා රිලෙවන්ස් කියන්නේ අදාළභාවය. කම්පයබිලිටි කියන්නේ සංසන්දනය කිරීමේ හැකියාව. මූලික තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේකෙදි දැන් කොටස් කෙටියෙන් පැහැදිලි කරන්න පළවෙනි එක අරමුණ. දෙවෙනි එක මූලික තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ. එතකොට මේකේ මෙතන ලක්ෂණ 6 ලියුවා නම් හරි. හැබැයි අපේ එකට 6ක් දන්නේ නැහැනේ. ඒ නිසා මම කියන්නේ මේක මූලික තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. පළවෙනි එක මූලික ගුණාත්මක ලක්ෂණ. දෙවෙනි එක වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ. එතකොට මේකේ මෙතන කරුණු 6ට එන්නේ අදාළ බව හා විශ්වසනීය නියෝජනය වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ වෙනවා. සංසන්දනාත්මක බව, සත්‍යාපනය කළ හැකි බව, කාලීන බව, තේරුම් ගැනීමේ හැකියාව. හරිද? ඊට පස්සේ ඊළඟ ලක්ෂණය වෙන්නේ මූලාශ්‍ර ප්‍රකාශනවල මූලිකාංග. එතකොට වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම්. ප්‍රධාන කොටස්නේ. ප්‍රධාන කොටස් 4යි. එතකොට මූලිකාංග හඳුනා ගැනීම සහ මැනීම තමයි ඊළඟ ලක්ෂණය වෙන්නේ. ඒකත් චුට්ටක් විස්තර කරලා ලියන්න. ඊට පස්සේ මූල්‍ය වාර්තාකරණය අදාළත්වය හා විශ්වසනීය නියෝජන තීරණ ගන්නා පාර්ශවයන්ට සහාය වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ඒක නැති වුණොත් මොකද වෙන්නේ කියලා කියන්න. එතකොට මුලින්ම කියන්න ඕනේ විශ්වසනීය නියෝජනය. එහෙම කියන්නේ මොකක්ද? මුලින්ම අදාළ බව කියන්නේ මොකක්ද කියලා කිව්වොත් තොරතුරු භාවිතා කරන පාර්ශවවලට තීරණ වෙනස් කිරීමට මූල්‍ය ප්‍රකාශනවල තොරතුරු හැකියාවක් නම් ඒවා අදාළ බවින් යුක්ත වේ. තොරතුරු අදාළ බවින් යුක්ත වීම නම් ඒවා පහත අනුලක්ෂණ වලින් යුක්ත විය යුතුය නම් පුරෝකථන හැකියාව ප්‍රතිපෝෂණය කළ හැකි වීම ප්‍රමාණාත්මක බව. ඊට විශ්වසනීය නියෝජනය කියන්නේ මූල්‍ය වාර්තා මගින් නිරූපණය කරන ලබන ආර්ථික සිද්ධීන් විශ්වසනීය නියෝජනයක් නිරූපණය වන පරිදි ඉදිරිපත් කළ යුතුයි. එතකොට
තොරතුරු විශ්වාසනීය ලෙස නිරූපණය කිරීම සඳහා අනුලක්ෂණ තියෙන්න ඕන, සම්පූර්ණ වෙන්න ඕන, මධ්‍යස්ථ වෙන්න ඕන. ඒ කියන්නේ කාටවත් වැඩි බරක් තියන්න නැතුව මධ්‍යස්ථ සිට සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කිරීම වගේ විශ්වාසනීය නියෝජනය ගන්න පුළුවන්. ඔය මං කිව්වේ කහලා ඔයාලගේ නිර්වචනය හදාගෙන ඔය දෙක ලියන්න. ලියලා නැති වුණත් වෙන දේ. එතකොට අදාළ නොවන තොරතුරු නිසා නිවැරදි තීරණ අපිට ගන්න බැරි වෙනවා. නිවැරදි තීරණ තිබ්බොත් තමයි අදාළ තොරතුරු තිබ්බොත් තමයි අපිට නිවැරදි තීරණ ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ විශ්වාසනීය නියෝජනය නැති වුණොත් ආයෝජකයින්ට සහ සැපයුම් කරුවන්ට තීරණ ගද්දී අ, ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ සැපයුම් කරුවෝ එහෙම නැත්නම් ආයෝජනය කරන ආයෝජකයෝ ගන්නකො ආයෝජකයෝ කියලා ගත්තොත් එයාලා අපේ ව්‍යාපාරයට ආයෝජනය කරන්නේ අපේ ලාභයක් තියනවා නම් එයාලත් ලාභයක් බලාගෙන. එතකොට අපි විශ්වාසනීය නොවන තොරතුරු දුන්නොත් එයාලට මොකද්ද වෙන්නේ? ආන් ඒක ලියන්න. ඊට පස්සේ බැංකුව සැසඳුම් ප්‍රකාශ සකස් කිරීමේ පියවර වෙනසට හේතු වශයෙන් හමුවන පොදු අයිතම එතකොට පියවර කියද්දි ඉතින් පියවරවල පිළිවෙලක් නැහැනේ. තියෙන ටික ලියමු. එතකොට මුලින්ම චෙක්පත් නිකුත් කරලා තියෙනවා. හැබැයි තවම ඒ කියන්නේ ව්‍යාපාර විසින් ආයේ හිමියන්ට ගිහින් ගන්න කියලා චෙක්පත් නිකුත් කරලා තියෙනවා. හැබැයි තවම බැංකුවට ඇවිල්ලා නැහැ. එතකොට චෙක් check issued but not yet presented කියන්නේ නිකුත් කළ නමුත් තැන්පත් නොකළ තැන්පත් නිකුත් කළ නමුත් තැන්පත් නොකළ චෙක්පත් ඒවා එතකොට ඒ නිසා වෙනස වෙනවා. මේ බැංකු ප්‍රකාශය සඳහන් වෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් එක නිකුත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්පත් ඊළඟට බැංකු charges කියන ඒවා ඔටෝමැටිකලි. ඒ කියන්නේ ඉබේම බැංකුවෙන් අඩු වෙනවා. හැබැයි මුදල් පොතේ නැහැ. ඊගාවට බැංකුව විසින් හෝ ව්‍යාපාර විසින් සිදු කරන වැරදි. ඊට පස්සේ ඍජු ප්‍රේෂණ. ස්ථාර නියෝග මත ගෙවීම. ওই ටික තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ ගිණුම් කරන සමීකරණය වත්පම් වගකීම් හා හිමිකම්හි වෙනස් වීම. සමාගක මූල්‍ය තත්ත්වයට සහ සමස්ත කාර්ය සාධනයට බලපාන ආකාරය. එතකොට වත්කමක් වෙනස් වීම ගැන කතා කරද්දී අපි වැඩිවීම ගැන පොදුවේ කතා කරමු. එතකොට අඩුවීම වෙද්දී ඒකේ අනිත් පැත්ත. වත්කම් වැඩිවීම නිසා සමාගමේ වර්ධනය වෙනවා. එතකොට ආදායම් සහ මෙහෙම ඔපරේෂනල් කැපැසිටි එහෙම නැත්නම් මෙහෙම කාර්ය සාධනය වර්ධනය වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් සමාගමක් මෙහෙම කටයුතු සඳහා යන්ත්‍රයක් මිලදී ගැනීම. එතකොට වත්කම වැඩි වෙනවා. අපේ දැන් ඔබ ණයට ගත්තොත් වගකීමුත් වැඩි වෙනවා. හිමිකමත් වැඩි වෙනවා. එතකොට ඒක ගන්න විදිහටනේ තීරණය වෙන්නේ. වත්කම් වගකීම් සුදුසු උදාහරණ භාවිතයෙන්. එතකොට සමස්ත කාර්ය සාධනයට වෙන්නේ වත්කම් වෙනස් වීම නිසා වෙනස් වීම කියන්නේ වැඩි වීම වුණොත් කම්පැනි කාර්ය සාධනය වැඩි වෙනවා. ආදායම වැඩි වෙනවා. ඊගාවට වගකීම්.
එතකොට අපි අ, උදාහරණයක් විදිහට බැංකු ණයක් ගත්තොත් ණය කියන වගකීමත් වැඩි වෙනවා, ඊට පස්සේ මුදල් කියන වත්කමත් ඇති වෙනවා. ඊගාවට හිමිකම. අ, හිමිකම වැඩි වීම නිසා ව්‍යාපාරයේ මුල්‍ය ස්ථාවරත්වය වැඩි වෙනවා. අ, උදාහරණයක් විදිහට අයිතිකරුවන් අමතර ප්‍රාග්ධනයක් යොදවුවහම වත්කමක් වැඩි වෙනවා, හිමිකමක් වැඩි වෙනවා. සමස්තයක් වශයෙන් වත්කම් වැඩි වීම නිසා සමස්ත කාර්ය සාධනය වැඩි වෙනවා. වගකීම් වැඩි වීම නිසා අ, හිමිකම වැඩි වෙනවා. හැබැයි ෆික්ස් එක එහෙම නැත්නම් මොකද්ද? අවදානමත් වැඩි වෙනවා. හිමිකම වගකීම් වැඩි වීම නිසා හිමිකම වැඩි වීම නිසා ආයෝජකින්ගේ කොන්ෆිඩන්ස් එක අර මොකක්ද ඒකට කියන්නේ? ආත්ම විශ්වාසය කියලාද? ඔව්. ආත්ම විශ්වාසය නෙවෙයි සෙල්ෆ් කොන්ෆිඩන්ස් නම් විශ්වාසය. ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි වෙනවා, මූලිස්ථාරත්වය වැඩි වෙනවා. ම්ම්. අ, ඔක කියවන්න. එතකොට ඒකෙදි ප්‍රශ්නෙට අහන්නේ අල්මැති පාර්ශ්වයන් ලෙස හඳුන්වන්න පුළුවන් පාර්ශ්ව පහක් හඳුනාගම එම අල්මැති පාර්ශ්වයන්ට පිනුම් කරන තොරතුරු වැදගත් වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න කියලා. එතකොට මේකෙදි ම්, පළවෙනි අල්මැති පාර්ශ්ව විදිහට අපි හඳුනගන්නේ කොටස් හිමියන්. කොටස් හිමියන්ට අ, මොනවාද මේ සෝරි ගිණුම් කරන තොරතුරු වැදගත් වෙන්නේ ඉදිරි අනාගතයේදී අපි තවත් මුදල් ආයෝජනය කරනවද අ, කියන එක දැනගන්න තමයි. එතකොට ඒක ඉතින් චුට්ටක් රූලක් දෙකක් පැහැදිලි කරලා ලියන්න. තොරතුරු වැදගත් වෙන්නේ තමන්ගේ ලාභය කොච්චරක්ද සහ ඉදිරි අනාගතයේදී අපි ආය මුදල් ආයෝජනය කරනවද කියන එක දැනගන්න. ඊගාවට දිමෝ ආයතනයේ සේවය කරන සේවකී. එතකොට යාලට තොරතුරු වැදගත් වෙන්නේ තමන්ගේ රැකියාව ස්ථිරභාවය එහෙම නැත්නම් රැකියාවේ වර්ධනය, සාධාරණ වැටුපක්, බෝනස් වගේ දේවල් ගැන හිතන්න. ඊට පස්සේ ක්‍රෙඩිටර්ස් එහෙම නැත්නම් ණය දෙන්න අය. එයාලට වැදගත් වෙනවා මෙයාලා අපේ ණය බේරයිද, ඉදිරියේදී අපිට තව ණය දෙන්න පුළුවන්ද, මෙයාලගේ කාර්ය සාධනය කොහොමද කියන එක දැනගන්න. එතකොට පොලි අනුපාත කොහොමද නියම කරන්නේ, මේ වගේ දේවල් වලට. ඊළඟට ඩිමෝ ආයතනයේ කස්ටමර්ස්ලා පාරිභෝගිකයන්. එතකොට යාලට ඕන වෙනවා මේකේ නිෂ්පාදනය සහ සේවාව කොහොමද? ගාවට මේකේ දිගටම ගනුදෙනු කරන්න මේකේ පැවැත්ම කොහොමද? කියන එක දැනගන්න. ඊට පස්සේ වොරන්ටි එහෙම නැත්නම් මොනවද වොරන්ටි වගකීම් සහතික ගන්න නම් එතන ඒක පවතින්න ඕනනේ. ඒක නිසා ඕන වෙනවා. ඊට පස්සේ රජයට නම් බදු අය කරගන්න තමයි ඕන වෙන්නේ. ඇල්මැති පාර්ශ්වයන් බාහිර සහ අභ්‍යන්තර ලෙස වර්ගීකරණය කිරීම මුල් එහෙමට හේතු ආකාරය. එතකොට අභ්‍යන්තර ලෙස
මැනේජ්මන්ට් එකවුන්ටිං. අභ්‍යන්තර ස්ටේක් හෝල්ඩර්ස් කොටස් හිමියන්ට ඕන වෙන්නේ මොනවද මේ කළමනාකරණ ගිණුම්කරණය. ඒ කියන්නේ අපි මුලින්ම බාහිර කොටස් හිමියන්ට ඕන වෙන මූල්‍ය ගිණුම්කරණය ගැන කතා කරුවොත් බාහිර පාර්ශ්වයන් විදිහට අපි දක්වන්නේ රජය, ආයතනයෙන් පිට සමාජය, එයාලට. එතකොට එයාලා තොරතුරු හොයන්නේ බීමට හේතුවාකාරණ පැහැදිලි කරන්න කියන්නේ. එතකොට අපි අපේ ඊට පස් තරඟකරුවන් වගේ අය. එතකොට එයාලට අපේ සම්පූර්ණ විස්තර අපි දෙන්නේ නැහැ. ඩේ ටු ඩේ ඔපරේෂන්ස් ඒ කියන්නේ සම්පූර්ණ මෙහෙයුම් කටයුතු වල විස්තර දෙන්නේ නැහැ. යාලට දෙන්නේ අර මොනවද අපි කතා කරුවේ ශ්‍රී ලංකා මොනවද ඒවට කියන්නේ මේ IFRS ෆයින් ආන් ඒ වගේ ඒවට ලීගල් ස්ටෑන්ඩර්ඩ්ස් ෆ්‍රේම්වර්ක් එක කියන්නේ නීති අනුකූල ගිණුම් හදද්දි තියෙනවානේ අපිට නීති සම්ප්‍රදායක් අහන් ඒවට යටත් හදලා මූලාශ්‍ර ලේඛන තමා මූල්‍ය ගිණුම්කරණයේදී අපි ඉදිරිපත් කරන්නේ. යාලට එදින්දා තීරණ ගන්න ඕන විදිහට. හැබැයි අපි අනිවාර්යෙන් යාලට දෙන්න ඕනේ. මොකද යාලට ටැක්ස් ගෙවන්න ඊගාට අපේ තොරතුරු දැනගන්න අපි ගෙවන්න ඕන. සකස් කරන්නේ අර විදිහට. හැබැයි අභ්‍යන්තර පාර්ශ්වයන්ට දෙන කළමනාකරණ ගිණුම්කරණයේදී අපිට එහෙම මේ විදිහට හදන්න ඕනේ කියලා නීති රීති මාලාවක් නැහැ. ඇත්තම විස්තර දාලා තමයි හදන්න ඕන. ඔය දේ හින්දා තමයි බිහිවුනේ කියලා ඒ දෙක විස්තර කරන්න ඕන. ප්‍රයෝජනවත් මූලික තොරතුරු ගුණාත්මක ලක්ෂණ හතරෙන් දෙකක් පැහැදිලි කරන්න. එතකොට මම කලින් පේපර් එක මේක කතා කරද්දි කිව්වා මෙතන වැඩි දියුණුව කිරීමේ ලක්ෂණ කියලා බෙදෙනා කියලා. ඕක තමයි වැඩි දියුණුව කිරීමේ ගුණාත්මක ලක්ෂණ ගැන තමයි ඔය අහන්නේ. එතකොට සංසන්දනය කළ හැකි බව, සත්‍යාපනය කළ හැකි බව, කාලීන බව, තේරුම් ගත හැකි බව. ඔය හතරෙන් දෙකක් ගැන ලියන්න විස්තර කරලා. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් තුන. මූල්‍ය ගිණුම්කරණය හදන්නේ බාහිර පාර්ශ්වයන් සඳහා, කළමනාකරණ ගිණුම්කරණය අභ්‍යන්තර පාර්ශ්වයන් සඳහා. ඊගාට යාලා IFRS වගේ ප්‍රමිති ගතේ මොනවද ඒවට කියන්නේ ස්ටෑන්ඩ් වලට යටත් වෙන්න ඕන. එතකොට කළමනාකරණ ගිණුම්කරණයේදී එහෙම මුකුත් ටූල්ස් නැහැ. Tamanට ඕන විදිහට හදන්න පුළුවන්. මූල්‍ය ගිණුම්කරණයේදී අතීත දත්ත මත පදනම්ව හදන්නේ. මේකෙදී අනාගත තීරණ ගන්න අවශ්‍ය විදිහට තමයි හදන්නේ. ව්‍යාපාර ඒකක සංකල්පය කියන්නේ ව්‍යාපාරය අයිතිකරුවන්ගෙන් වෙන්වුණු තනි ඒකකයක් විදිහට තමයි සැලකන්නේ. එතකොට ව්‍යාපාරයේ අයිතිකරුවෙක්ගේ වියදමක් ගෙවුවොත් මේක ඔයාගේ වියදමක් ගෙවුවා කියලා ව්‍යාපාරික වියදම් වලින් අඩු වෙන්න බෑ. ඒක අයිතිකරුගේ වියදමක්. ඊගාට අඛණ්ඩ පැවැත්ම කියන්නේ මම කලින් කිව්වා ව්‍යාපාරය අතරමඟ නතර වෙන්නේ නැහැ කියන උපකල්පනය මත තමයි ඒක හදන්නේ. මූල්‍ය මිනිම් සංකල්පය කියන්නේ සියලුම ව්‍යාපාරයේ සිදුවෙන ගනුදෙනු මුදල් වලින් මයින්ඩ් පුළුවන් කියන එක තමයි උපකල්පනය කරන්නේ. මුදල් වලින් මයින්ඩ් බැරි දේවල් වාර්තා කරන්නේ නැහැ කියන එක. ඊගාවට සැපයුම් කරුන් විසින් මූලාශ්‍ර ලේඛන. ඒ කියන්නේ සමාගමේ ගබඩාව වෙත ඒ කියන්නේ ආපසු එවුම්නේ. ආපසු එවුම් goods received non අරමුණ. එතකොට ඒක අරමුණ වෙන්නේ මේක දුන්නා කියන එක සහතික කරන එක. ඊගාවට මේක නම් අපිට මේ අවුරුද්ද නැති ඇති කලින් අවුරුද්ද වල තියෙන්න ඇති කොහොම වුණත් ඇටෙන්ඩන්ස් අපි අර
දාන්න පොතක ආවා කියලා පැමිණීමක් සහතික කරන්න ඒක තමයි ඔය. එතකොට ඇටෙන්ඩන්ස් රෙජිස්ටර් එකක්. එතකොට සේවකීන්ගේ පැමිණීම වාර්තා කරන එක තමයි අරමුණ වෙන්නේ. ගනුදෙනුකරුවන් වෙත හෝ ඔහුගේ බාර දුන් භාණ්ඩ. එතකොට ඩිලිවරි නෝට් එකක් තමයි දාන්නේ. මෙහෙම බාර දුන්නා කියලා සාක්ෂියක් විදිහට. ගිණුම්කරණ සංකල්පනාත්මක රාමුව කියන්නේ ගිණුම්කරණයේ මූලික අදහස් නීති සංකල්ප එකට මාර්ගෝපදේශ එකට එකතු කරලා හදන මාර්ගෝපදේශයක්. කියන එක ඊට පස්සේ ඒකේ ප්‍රයෝජනනේ අහන්නේ. අ, ම්, ප්‍රමිතිය සකස් කරද්දී අපිට දැන් අපි දන්නවනේ ඒවා හැම කෙනෙක්ටම පොදුයි කියලා. එතකොට එක පිළිවෙලකට එක මූලධර්මයක් ඔස්සේ සකස් කරන්න පුළුවන් වෙනම ප්‍රයෝජනයක්. ඊට පස්සේ නවගිනම් කරන ප්‍රශ්න ඇති වූ විට නව නිවැරදි ප්‍රමිතියක් ගොඩනගා ගැනීමට උදව් වෙනවා. මූල්‍ය වාර්තා එකිනෙක සසදා බලන්න උදව් වෙනවා. ආයෝජකයින්ට වැනි කොටස් හිමියන්ට කොටස් කරුවන්ට විශ්වාසදායක තොරතුරු ගන්න උදව් වෙනවා. නවගිනම් කරන ප්‍රමිතියෙන් සකස් කිරීමේදී කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ගිණුම් කරන අධ්‍යයනය කරන අයටත් මූලික අදහසක් ගන්න වැදගත් වෙනවා. උපකල්පන දෙක වෙන්නේ මම කලින් කිව්වා අඛණ්ඩ පැවැත්ම සංකල්පයයි උපචිත සංකල්පයයි. ගාවට අහන්නේ සුළු මුදල් පොතකින් ව්‍යාපාරයකට ලැබෙන ප්‍රයෝජන කුමක්ද? කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. සියලුම ගනුදෙනු සටහන් කරන්න පුළුවන් වෙනවා. වාර්තාකරණය පහසු වෙනවා. මොනිටරි අධීක්ෂණය සහ ඇසෙට් පත්කම් කළමනාකරණය කරන්න පුළුවන් වෙනවා. මේක අපිට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඒකෙදි මම හිතන විදිහට අපි trade and other payables ඒ කියන්නේ අර වෙළඳ සහ අනිකුත් ගෙවීම් කටයුතු කරන වෙළඳ ණය හිමියන් ඒක තමයි පළවෙනි එක. ඊට පස්සේ short term loans ඒ කියන්නේ කෙටි කාලීන ණය උපචිත වියදම්. ගාට මේ ගාන මම අනිවාර්යෙන් හිතනවා මම කලින් මුදල් ප්‍රකාශ ගානක් එක් කියලා. එතකොට මේකෙදි උපකරණ වල 2,270ක් උනාලු ආරම්භයේදී. ඊට පස්සේ වර්ෂය සඳහා ෂය කිරීම. අපි දන්නවා මුදල් ප්‍රකාශ කතා කරුවේ නැහැ. ඉතින් මට කරන්න දෙයක් නැහැ. ෂය අඩු වෙනවා. වර්ෂය 20ක් අඩු වෙනවා. වසර අගදී ධාරණගය 2100යි. මේක 2100යි මේක. ඒ කියන්නේ වසර ආරම්භයේ 2270යි අගදී 2100යි. වෙනසට හේතු වෙලා තියෙන්නේ මේවා. ෂෙයා කරලා තියෙනවා. වර්ෂය තුලදී ධාරණගේ 240ක් වූ උපකරණ 3,20,000කට ප්‍රත්‍යාගනය කරලා තියෙනවා. එතකොට 240යි 320යි අතර වෙනස 80යි. එතකොට 80,000ක් ප්‍රත්‍යාගනය නිසා වැඩි වෙලා තියෙනවා. එතකොට
මේ ටික එකතු කරන්න. මේ ටික එකතු කරපුවාම එන්නේ 1930යි. හැබැයි එන්න ඕනේ 2100ක්. එතකොට වෙනස 170යි. මේක තමයි උත්තරේ. මොකද මේ කිසිදු ඉවත් කිරීමක් වෙලා නැහැ. ඒ කියන්නේ මේ ගලා යාම එතකොට 170යි. අපි දන්නා මේ දේපල පිරියත් සම්බන්ධයෙන් අපිට තියෙන්නේ මූල්‍ය ප්‍රකාශන තුළ මෙහෙයුම් ක්‍රියාකාරකම්, ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම්. එතකොට දේපල පිරියත් සම්බන්ධයෙන් එන්නේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ. 13 අවුරුදු 5 ඉවරයි. අනිවාර්යෙන් ඉතින් මේ පාඩම බලාගන්න. Thank you.